ඔයා ඒ ලෙවල් ලියන්න යන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න. මොබයිල් ෆෝන් එකක් අනිවාර්යෙන්ම අරන් යන්න. ඒකට හේතුව තමා ඔයාට මම දැන් මේ පහලින් කියන ડોකියුමන්ට් එකක් හරි අමතක වුණොත් ඔයාට ඒ ලෙවල් එක්සෑම් එක ලියන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාට බැරි වෙලා හරි අමතක වුණොත් එහෙම ඔයාගේ අතේ මොබයිල් ෆෝන් එක තියෙනවා නම් ඔයාට ඉක්මනට ඔයාගේ ළඟම කෙනෙක්ට හරි ගෙදර කෙනෙක්ට හරි කියන්න පුළුවන් මට මේ දේ අමතක වුණා මට ඉක්මනට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඔයා එක්සෑම් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මොබයිල් ෆෝන් එකක් අරගෙනම යන්න. ඉතින් අපි දැන් බලමු ඔයා ඒ ලෙවල් එක්සෑම් එකට යද්දි ගෙනියන්න ඕනි අත්‍යවශ්‍යම ලියකියවිලි ටික මොනවාද කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලම ගන්න ඕනි ඔයාගේ විභාග අයදුම්පත. ඒ වගේම ඔයා පාවිච්චි කරන ID කොලේ හෝ කාඩ් එක වේවා. ඊට අමතරව ඔයා පාවිච්චි කරන පාස්පෝර්ට් එකක් නම් ඒක ගන්න. ඊට අමතරව ඔයා ඩ්‍රයිවිං ලයිසන් එකෙන් නම් එක්සෑම් එකට පෙනී දින්නේ ඔයා ඒක ගන්න. ඊට අමතරව ඒවා පාවිච්චි කරන ડોකියුමන්ට් ටික ඔරිජිනල් ඒවා වෙන්න ඕනි. ඒ වගේම ඒ ඔරිජිනල් ඒවා ෆොටෝකොපියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි black and white වලින්. ඊටත් අමතරව ඔයා කොච්චර හිතාගෙන හිටියත් ඔයාගේ එක්සෑම් අංකේ හරි කියලා ඒක ඕනිම වෙලාවක වරදින්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යෙන් ඔයාගේ කාලසටහන අරගෙන යන්න. ඒකේ ඔයාට අනන්‍ය වෙන එක්සෑම් එකේ අංකේ තියෙනවා. එතකොට ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව එක්සෑම් එකට පෙනී දින්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට මිස් වෙන දෙයක් තමයි මේක. ඔයා ID හෝ ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ඔයා ඒක අනිවාර්යෙන්ම අරන් යද්දී ලැමිනේට් කරගෙනම යන්න. මොකද ડોකියුමන්ට් කොලත් එක්ක ඕක අමුණද්දී අමුණන්න විදිහක් නැති හින්දා එතන අපේ ඩෙන්ටිටි ඒ වගේම ලයිසන් කාඩ් පැටලෙන්න පුළුවන්. අන්න ඒ හේතුව හින්දා ඒක අනිවාර්යෙන්ම ලැමිනේට් කරගෙන ගෙනියන්න. ඒ වගේම අපි එක්සෑම් එකට යද්දි ගෙනියන්න ඕනි අවශ්‍ය දේවල් ටිකක් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ දේවල් ඔයාලා අනිවාර්යෙන්ම අරන් යන්න. එතකොට ඔයාලටත් ලේසි. ඉතින් නිල් පෑන් දෙකක්, කළු පෑන් දෙකක්, පැන්සල් දෙකක්, මකණයක්, අඩි රූලක්, කටර් එකක් කියන දේවල් ටික ඔයා අනිවාර්යෙන්ම අරන් යන්න. මොකද ඔයා ගාව මේ දේවල් නැහැ කියන්නේ තව කෙනෙක්ගෙන් ඉල්ලන්න වෙනවා. ඉතින් ඒක ඔයාටත් කරදරයක්, ඔයාගේ ළඟ ඉන්න යාළුවටත් කරදරයක් නේ. ඉතින් ඔයාගේ බඩු ටික ඔයා අරන් යන්න. එතකොට කාටවත් කරදරයක් නැතුව ඔයාට එක්සෑම් එක පාඩුවේ ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ දේවල් ටික දාන්න විනිවිද පේන පර්ස් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. එහෙම නැතුව විනිවිද පේන්නේ නැති පර්ස් එකක් අපිට විභාග ශාලාව ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ওই බඩු ටික ඔක්කොම ගෙනියන්න වෙන්නේ අතේ. ඉතින් ඔයාටත් ලේසි විනිවිද පේන පර්ස් එකක් පාවිච්චි කරනවා නම්. වෙනදට නම් ඔයා එක්සෑම් එකකට යද්දි මේ දේවල් පාවිච්චි කරන්න ඇති. ඒ වුණාට ඔයා ඒ ලෙවල් එක්සෑම් එකට යද්දි මේ දේවල් ඔයා ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටිපෙක්ස් එකක් නම් අපිට කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ටිපෙක්ස් කිරීම සපුරා තහනම්. ඒ වගේම ස්ටෙප්ලර් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කොලා මුනන්න නූලක් හම්බ වෙනවා. ඒ වගේම කටුකොලත් එහෙන් ඕනි තරම් දෙනවා අපිට. කටුකොල ගෙනියන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම ලඝු පොත් ගෙනියන්න ඕනි වෙන්නේත් නැහැ. ඒවා අපිට හෝල් එක අස්සට ගෙනියන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම ඉතින් මේ දේවල් නම් ඔයාගේ තනි පාවිච්චියට ගෙනියනවා නම් හොඳයි. ඉතින් ඔරලෝසුවක් ඔයා අනිවාර්යෙන්ම ගෙනියන්න. මොකද ඔයාට එතකොට ටයිම් මැනේජ්මන්ට් එකක් ඇතුව පේපර් එක ලියන්න පුළුවන්. ඒ වගේම කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නැහැනේ වතුර චුට්ටක්වත්. ඉතින් වතුර බෝතලයකුත් ගෙනියනවා නම් හොඳයි. ඒ වගේම ඔයාගේ පාවිච්චියට ලේන්සුවකුත් අරන් යන්න. මොකද සමහර වෙලාවල් වලට එක්සෑම් එක ලියද්දි ඇඬෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවට ලේන්සුවක් තියෙනවා නම් හොඳයිනේ. ඉතින් ඒ වගේම ඔයාට තවත් මොනවා හරි උවමනා ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒකටම ඇඩ් කරගන්න. ඒ වගේම ඔයා ටෙක් හරි සයන්ස් හරි කරන එක්කෙනෙක් නම් කවකටු පෙට්ටියක් අනිවාර්යෙන්ම අරන් යන්න. මොකද ටෙක් සයන්ස් කරන අයට රූප සටහන් අඳින්න අනිවාර්යෙන්ම එනවා. ඉතින් කාගෙන්වත් ඉල්ල වෙලාව නාස්ති කරන්න ඕනේ නැහනේ. ඔයාටම කියලා කවකටු පෙට්ටියක් තියෙනවා නම්. ඒ වගේම ටෙක් කරන අයට ET, BST, SFT කියන විෂයන් තුනට විතරක් කැල් එකක් ගෙනියන්න දෙනවා. ඉතින් කැල් ගෙනියද්දී එක්සෑම් එකට ගෙනියන්න දෙන අනුමත කැල්කියුලේටර් එකක් විතරක් ගෙනියන්න. මොකද එහෙම අනුමත කර නැති කැල්කියුලේටර් එකක් ගෙනිච්චොත් එහෙම කැල් එකක් නැහැ කියලා බලන්නේ නැහැ. කැල් එක එක්සෑම් එකට හෝල් එකට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒක පොඩ්ඩක් චෙක් කරගෙන කැල් එකක් ගෙනියන්න.
ඉතිං ඔයා චිත්‍ර කරන කෙනෙක් නම් ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදිහට ඔයා අමතක නොකර ඔයාට අවශ්‍ය කරන පාට කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික අනිවාර්යෙන්ම අරගෙන යන්න. මොකද එතකොට අපි කවුරුවත් දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැනේ අපිට අවශ්‍ය පාට ටික. ඉතින් ඒ දේ අමතක නොකරම ගෙනියන්න. ඉතින් පේපරේ ලිව්ව ගමන් උත්තරේ හොයන්නේ. ඔයාට කරන්න තියෙන්නේ එක දෙයයි. ඔයාගේ සබ්ජෙක්ට් එක කමෙන්ට් කරගෙන යන්න. MCQ පේපරේ උත්තර එදාම ඔයාට හම්බ වෙනවා. ඉතින් එහෙම දිගටම ඔයාගේ උත්තර ටික ඔයාට බලා ගන්න ඕනි නම් අනිවාර්යයෙන්ම උදව්වක් විදිහට channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා ඔයාගේ යාළුවන්ට share කරගෙනම යන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙමු.